නමෝ බුද්ධාය. කොහොමද හැමෝම ගොඩාක් හොඳින් ඇති කියලා හිතනවා. ඉතින් අද වීඩියෝ එක ගැන ගොඩාක් අය දන්නවත් ඇති. මේ දහම් කරුණු ගොඩාක් අය දැනගෙන ඇති, නොදන්න අයත් ඇති. ඉතින් දන්න අයට තව තවත් හිතේ ධර්ම ගෞරවය, ධර්මීය සම්බන්ධ ශ්‍රද්ධාව ඇති කිරීම උදෙසාත්, ඒ වගේම නොදන්න අයට දැන ගැනීම උදෙසාත්, තව කට්ටියව ධර්මයට ලං කිරීම උදෙසාත් කරන වීඩියෝ එකක්. ඉතින් කාගේ හරි හිතේ ශ්‍රද්ධාවක් ඇති වෙලා මේ පින රැස් කරගන්න පුළුවන් නම් මං හිතනවා ඒක තමයි මන් ලබන ජයග්‍රහණය කියලා. එහෙනම් අද වීඩියෝ එකත් එක්කලා ඔයාලා හැමෝටම එකතු වෙන්න කියලා ආරාධනා කරන ගමන් අද වීඩියෝ එක පටන් ගමු. ගොඩාක් බෞද්ධයන්ගේ, ධාර්මිකව ජීවත් වෙන මිනිසුන්ගේ, ධර්මය ජීවිතයට ලං කරගත්ත මිනිසුන්ගේ ලොකු ආසාවක්, ලොකු බලාපොරොත්තුවක්නේ කවදා හරිම දවසක මම මගේ අතින්ම හදපු කිරිපිඩු අරගෙන ගිහිල්ලා ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වගේම මගේ අමාමෑණියේ ගෞතම බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටින වාසේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා තැන්පත් වෙලා සිටින රුවන්වැලි මහා සෑයට කිරි ආහාර පූජා කරනවා කියන එක මිනිසුන්ගේ හීනයක්නේ, ආසාවක්නේ, බලාපොරොත්තුවක්නේ. හැබැයි අපි ඇත්තම කතා කරොත් අපිට එහෙම කවදා හරිම දවසක් එයිද නැද්ද කියන්න අපි දන්නේ නෑ නේද? අපිට අපේ දෑසින් ආපහු ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ බලාගන්න, රුවන්වැලි මහා සෑය බලාගන්න, දොහොත් මුදුන් දීලා වන්දනා කරන්න, අපේ දෙපයින් නැකිටලා ගිහිල්ලා වන්දනා කරගන්න අපිට ශක්තියක් තියෙයිද, අවස්ථාවක් තියෙයිද කියන්න අපි දන්නේ නැහැ. හරිම අවිනිශ්චිත ලෝකෙක අපි ජීවත් වෙන්නේ. ඊළඟ තප්පරේ අපිට මොනවා වෙයිද කියන්න අපිට හිතා ගන්න බෑ. අපේ ඇඟ පණ නැති වෙන්න පුළුවන්. අපේ ඇස් පෙනීම නැති වෙන්න පුළුවන්. අපේ හිතේ හයිය නැති වෙන්න පුළුවන්. ඇඟේ පතේ හයිය නැති වෙන්න පුළුවන්. අපිට ඇවිදගෙන යන්න අවස්ථාවක් නොලැබෙන්න පුළුවන්. අපේ කකුල් දෙකෙන් ඇවිදලා ගිහිල්ලා වන්දනා කරගන්න බැරි වෙන්න පුළුවන්. අපි දන්නේ නැහැ. ඊටත් වඩා අපිට මේ ජීවිතෙන් සමුගන්න වෙයිද දන්නේ නැහැ ඊට කලින්. ඉතින් ඒ කවදා හරිම දවසක කරන්න ඕනේ කියන ඒ සිතවිල්ල හිතේ තියාගෙන ඔහේ මැරිලා යනවට වඩා හොඳ නැද්ද ගෙදර ඉඳන්ම මේ දේවල් කරන එක? අපිට බැරිද ඇත්තටම ගෙදර ඉඳලා මේ කිරි ආහාර පූජාව කරන්න? රුවන්වැලි මහා සෑයට, ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට ගෙදර ඉඳන්ම අපිට බැරිද මේ කිරි ආහාර පූජාව කරන්න? එහෙම කරන එක පවුද? එහෙම ඔයාලට හිතෙනවා ඇති. ඉතින් මෙන්න මේ ප්‍රශ්නවලට අද මම දන්න විදිහට, මට පුළුවන් විදිහට මං හිතුවා මේ දේ ගැන කතා කරන්න ඕනේ කියලා. ඉතින් මේ මාත් ධර්මය සොයමින් යන ගමනක්. මන් දන්න විදිහට, මම අහලා තියෙන විදිහට තමයි මම මේ කරුණ කියන්නේ. සමහර විට මට වඩා කරුණ ඔයාලා දන්නා වෙන්න පුළුවන්. මට වඩා දේවල් ඔයාලා දන්නා වෙන්න පුළුවන්. හරිම ආදරෙන් ඉල්ලනවා ඔයාලගේ දහම් කරුණු කමෙන්ට් සෙක්ෂන් එකේ සඳහන් කරන්න. ඒක ධර්ම දානයක්ම වෙයි. මොකද ගොඩාක් අය ඉන්නවා ලංකාවේ ඉඳලත් රුවන්වැලි මහා සෑය වන්දනා කරන්න අපහසුතාවයෙන් ඉන්න. එන්න විදිහක් නැහැ. එක්ක අසනීප තත්ත්වයන් නිසා හෝ යන්න බෑ. එහෙමත් නැත්නම් මිල මුදල් ප්‍රශ්න නිසා හෝ යන්න බෑ වන්දනා කරන්න. ඉතින් එහෙම අයත් ඇති. ඒ වගේම මේ දේවල් දන්න අයත් ඇති, නොදන්න අයත් ඇති. ඒ වගේම පිටරට ජීවත් වෙන අයට එයාලටත් පුළුවන් මේ දේවල් කරන්න. ඉතින් මෙන්න මේ කරුණ තමයි මම අද කියන්නේ. ඔයාලත් දන්න කරුණ තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ සඳහන් කරන්න. ඒක ලොකුම ලොකු ධර්ම දානයක්. තව කෙනෙක්ව ධර්මයට යොමු කරනවා කියන එක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි ලේසියෙන්. එහෙම කරන එක, ධර්මය බෙදා හරිනවා කියන එක ලොකු පිනක්. ඉතින් ඒ පිනම ඔයාලගේ නිවන වෙනුවෙන් හේතු ආසනාම වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඔයාලා දන්න කරුණු එහෙනම් කමෙන්ට් සෙක්ෂන් එකේ සඳහන් කරන්න. ඔයාලා දන්නවද කොහොමද එදවසේ සුජාතා සිටු දියණිය මේ කිරිපිටු පූජාව වෙනුවෙන් සූදානම් වුණේ කියලා? මුලින්ම නිරෝගී දිනුන් 1000ක් වෙන් කරලා තෝරගෙන තියෙනවා. ඊට පස්සේ මේ දිනුන් 1000ට වැල්මී මිශ්‍ර පිරිසිදු කොළ ආහාරයට දීලා තියෙනවා. මේ දිනුන් 1000ගෙන් දොවාගත්ත කිරි උණු කරලා නිවලා දිනුන් 500කට
පොවල තියෙනවා. ඊට පස්සේ මේ දෙනුන් 500ගෙන් දොවාගත්ත කිරිත් උණු කරලා නිවලා දෙනුන් 250 දෙනෙකුට පොවල තියෙනවා. ඊට පස්සේ මේ දෙනුන් 250 දෙනාගෙනුත් දොවාගත්ත කිරි උණු කරලා නිවලා දෙනුන් 125 දෙනෙකුට පොවල තියෙනවා. මේ දෙනුන් 125 දෙනාගෙන් දොවාගත්ත කිරිත් උණු කරලා නිවලා දෙනුන් 64 දෙනෙකුට පොවල තියෙනවා. මේ දෙනුන් 64 දෙනාගෙනුත් දොවාගත්ත කිරි උණු කරලා නිවලා දෙනුන් 32කට පොවල තියෙනවා. මේ දෙනුන් 30 දෙනාගෙනුත් දොවාගත්ත කිරි උණු කරලා නිවලා දෙනුන් 16කට පොවල තියෙනවා. මේ දෙනුන් 16 දෙනාගෙනුත් උණු කරලා නිවලා ගත්ත කිරි මංගල දෙනුන් 8 දෙනෙකුට පොවල තියෙනවා. මේ මංගල දෙනුන් 8 දෙනාගෙන් දොවාගත්ත කිරි වලින් තමයි කිරිපිඩු පූජාව ඒ දවස සකස් කරලා තියෙන්නේ. මේකේ විශේෂත්වයක් තියෙනවා. මේ මංගල දෙනුන් 8 දෙනාගෙන් කිරි දොවා ගන්න ගියාම ඒ භාජන තියලා කිසිම උත්සාහයක් දරන්නත් කලින්ම කිරි වැක්කිරලා තියෙනවා ඒ භාජන වලට. මෙතරම් ශ්‍රද්ධාවකින් තමයි ඒ දවස සුජාතා සිටු දියණිය කිරිපිඩු පූජාව සකස් කරලා තියෙන්නේ. ඔයාලා ගොඩාක් අය දන්නවා කිරි ආහාර කොහොමද සකස් කරන්න කියලා. ඕනතරම් YouTube එකේ වීඩියෝස් තියෙනවා කිරි ආහාර සකස් කරන විදිහ ගැන. මම ඒක ගැන මෙතන සඳහන් කරන්නේ නැහැ. හැබැයි මම පොඩි කරුණු කිහිපයක් කියන්නම් ඔයාලගේ හිතේ ශ්‍රද්ධාව ඇති කරන්න. ඔයාලට පුළුවන් උපරිමෙන්ම තමන්ගේ මට්ටමට අනුව තමන් දේවල් කරන්න. සමහර අයට සුවඳ දාර එහෙම නැතුව ඇති කිරි ආහාර සකස් කරන්න. ඒකට කමක් නැහැ. අනේ මට මේ දේවල් නැහැනේ අරව නැහැනේ කියලා දුක් වෙන්න එපා. කවදාවත් බුදුරජාණන් වහන්සේ භාජනය බලලා දානීය බෙදෙන භාජනය බලලා දාන පාත්‍රය බලලා ගන්න සහල් මොන වර්ගයේද කියලා බලලා දානීය වැළඳුවේ නැහැ. උන්වහන්සේ මහා කරුණාවෙන් යුක්තයි. හැමෝටම එක වගේම හරිම කරුණාවෙන් යුක්තයි. ඉතින් හිතේ ශ්‍රද්ධාවෙන් තමන්ට තියෙන මට්ටමින් තමන්ට පුළුවන් උපරිමයෙන්ම පිරිසිදු භාජනයක් අරගෙන මුඛවාඩම් දාගෙන පේ වෙලා හරිම ශ්‍රද්ධාවෙන් බුදු ගුණ සිහි කර කර මේ දේ කරන්න. ඔයාලට ඒ පින හම්බ වෙනවාමයි අනිවාර්යෙන්ම ලැබෙනවා. ඒක නිසා මේ දේවල් හරිය ශ්‍රද්ධාවෙන් කරන්න. ඔයාලා දන්නවද ඇයි මේ තැඹිලි වතුරෙන් හාල් පෙඟෙන්න තියන්නේ? ඇයි මේ හාල් හොදන්නේ කියලා? මං අහලා තියෙනවා මේ බුදුරජාණන් වහන්සේගේ ඒ තියෙන මහා ගුණයට දෙපතුලට කිසිම සතෙක් පෑගෙන්නේවත් නැහැ කියලා. ඉතින් මේ තැඹිලි වතුරවල ශුද්‍ර ජීවී නෑලු. ඒක නිසා තමයි මේ තැඹිලි වතුර පාවිච්චි කරන්නේ වතුර වෙනුවට හාල් හොදන්න වගේම හාල් පෙඟෙන්න තියන්නත්. ඒ වගේම එලකිරි එලකිරිනේ ගොඩාක් අය පාවිච්චි කරන්නේ. ඉතින් එලකිරි නැත්තම් ඔයාලට පුළුවන් පොල් කිරි ගන්න. පොල් කිරි පාවිච්චි කරනවා නම් වතුර වෙනුවට තැඹිලි වතුර මිශ්‍ර කරලා පොල් කිරි සකස් කරගන්න කියලා තමයි මම අහලා තියෙන්නේ. මම මේ දන්න විදිහට ඔයාලට මේ විස්තර කියන්නේ. ඉතින් ඒ වගේම පිරිසිදු භාජනයක් අලුත් පුළුවන් නම් භාජනයක් අරගෙන අලුත් හැන්දක් එහෙම අරගෙන දුගුණ සිහි කර කර අඩුම නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස කියන ගාථාවන් ටික හරි කිය මේ දේවල් කරන්න. මේවායේ අනිවාර්යයෙන්ම ඔයාලට පිහිටක් හම්බ වෙයි. දෑසින් මවා ගන්න රුවන්වැලි මහා සෑය, දෑසින් මවා ගන්න ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ උදෑසන 5:07 අතර කාලය තුළ තමයි කිරි ආහාර පූජා කරන්න සුදුසුයි කියලා කියන්නේ. හිතින් හිතා ගන්න මම මේ රුවන්වැලි මහා සෑයට යන ගමන් ජයශ්‍රී මහ බෝධීන් වහන්සේට යන ගමන් මම මගේ බුදුරජාණන් වහන්සේ බලන්න යනවා කියන හැඟීම හිතේ තියාගෙන හරිම ශ්‍රද්ධාවෙන් හරිම භක්තියෙන් කිරි ආහාර සකස් කරලා පූජා කරන්න. ඔයා රුවන්වැලි මහා සෑයට ගිහින් පූජා කරන පිනම ඔයාට හම්බ වෙයි. ඒ ශ්‍රද්ධාවම ඔයාගේ හිතේ තියාගන්න. හරිම භක්තියෙන් මේ දේවල් කරන්න. ගෙදර ඉන්න අයවත් මේ දේවල් වලට හවුල් කරගන්න. මාසෙකට සැරයක් හෝ ඔයාලට පුළුවන් නම් මේ දේවල් කරන්න. මං හිතන්නේ ඒ දේ ඔයාලට ගොඩාක් ආනිශංස ලැබෙයි. සමහර අවස්ථාවලදී දැක්කා දෙපාර්ශවයකට බෙදිලා මෙහෙම නෙමෙයි කිරි ආහාර හදන්නේ. අරම තමයි කිරි ආහාර හදන්නේ. කජු මුද්දරස් පලං ස්ට්‍රෝබරි මේ වගේ දේවල් ඒ කාලේ දැම්මද ඇයි දැන් දාන්නේ? ඔහොම කන්න පුළුවන්ද? කොහොමද මෙහෙම කරන්න කියලා මේ වචන වලින් පොඩි පොඩි ආගියුමන්ට්ස් යනවා. මම දැක්කා මේ වීඩියෝස් කීපයක්ම මම මේ වෙනුවෙන් බලනකොට මෙහෙමයි. ඒක තම තමන්ගේ කැමැත්ත. මේ මගේ අදහස ප්‍රකාශ කරන්නේ මගේ වීඩියෝ එක අස්සේ ඒ විදිහට අදහස් ප්‍රකාශ කරලා තම තමන් පව පුරව ගන්න එපා. හේතුව තමන්ට පුළුවන් විදිහට තමයි තමන් දේවල් කරන්නේ. ඉතා ප්‍රණීතව ඉතාම ශ්‍රද්ධාවෙන් නම් දෙයක්
යම්කිසි කෙනෙක් කරන්නේ ඒකට නින්දා කරන්න එපා. ඒකත් පවක්නේ නේද? තමන්ගේ හිතේ ශ්‍රද්ධාව විතරයි අවශ්‍ය. බුදුරජාණන් වහන්සේ කවදාවත් කැමති වෙන්නේ නැහැ අපි දෙපැත්තකට බෙදිලා මේ වෙනුවෙන් රණ්ඩු වෙනවට, මේ වෙනුවෙන් ආගියුමන්ට්ස් යනවට, තව කෙනෙක්ට නින්දා කරනවට. උන්වහන්සේ ඊටාම කරුණාවෙන් යුක්තයි. මං කලින් කිව්වා වගේ අපිට පූජා කරන්න පුළුවන් උපරිම ශ්‍රද්ධාවෙන් දේවල් පූජා කරන එක විතරයි සුදුසු. එහෙම නැතුව උන්වහන්සේ කවදාවත් අපේ දාන බලාගෙන නෙමෙයි හිටියේ. ඒක නිසා අපි ඊටා ශ්‍රද්ධාවෙන් මේ දේවල් වලට යොමු වෙමු. පුළුවන් තරම් තව කෙනෙක්ට හිත නොරිදෙන විදිහට කතා කරන්න අපි ඉගෙන ගමු. තමන්ට පුළුවන් විදිහට තමන්ගේ හැකි මට්ටමින් දේවල් කරන්න. ඒ වගේම ජීවමාන සිතුවිල්ලෙන් සිතාගෙන වළඳන්න සුදුසු විදිහට, වළඳන්න හැකි විදිහට, ප්‍රණීත විදිහට සකස් කරන එක තමයි වැදගත් කියලා මම හිතනවා. පින්වන්ත සද්දාසීල ස්වාමීන් වහන්සේගේ බණකදී ඇහුවා අපි උනත් පුළුවන් නම් දිනපතා කිරිබත් කන්න ඒක ගොඩාක් හොඳයි කියලා. ඔය අනමින කොඩිවින හදිහෝනියම් කැවිච්ච අයට, පිළිකා රෝගීන්ට, බඩේ අජීර්ණයන් තියෙන අයට, ඒ වගේම ඔය ඇඟ දුර්වල, ඇඟට පණ නැහැ, කන්න අමාරුයි කියන අයට පවා හරිම හොඳයි කියනවා කිරිබත් කන එක. කිරිබත් කෑවම නිදිමත ගතියක්, ඇඟට පණ නැති ගතියක් ඇති වෙන්නේ අත්තට මේ කිරිබතේ තියෙන ශක්තිය අපේ ඇඟට දරා ගන්න ශක්තියක් නැති නිසා කියලා සද්දාසීල ස්වාමීන් වහන්සේ දේශනා කරනවා. දසමහා යෝධයන්ට පවා ඒ ශක්තිය ලැබිලා තින්නේ සංසාරයේ කිරිබත් පූජා කිරීමේ ආනිසංසයක් විදිහට. ඉතින් ඒක නිසා කිරිබත් පුළුවන් නම් එක දිගට කන්න ගොඩාක් ලෙඩ රෝග වලට හොඳයි කියලා සද්දාසීල ස්වාමීන් වහන්සේ දේශනා කරා. එහෙනම් ආයි වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඔයාලා හැමෝටම බුදු සරණයි. පරිස්සමෙන් ඉන්න. ආදරෙයි.